ඔයාලම එකතු වෙලා ඉන්නේ Parametric Modeling using SolidWorks free YouTube course එකත් එක්ක. මේ course එකේ sessions 12ක් තියෙනවා. ඒ sessions 12ට blog post 12ක් මම හදලා තියෙනවා. ඒ blog එක ඇතුලේ ඔයාලට reading materials, exercises වගේ දේවල් මම upload කරලා තියෙනවා. මේ course එකට එන්න කලින් ඔයාලා ඔයාලගේ PC එකට SolidWorks 2016 version එකට වැඩිය උඩ version එකක් install කරගන්න. දෙවෙනි දේ ඔයාලට SolidWorks download කරගන්න get into PC වගේ website එකකින් පුළුවන්. මම link එකේ දාලා තියන්නම් description එකේ link එක. ඔයාලා එතෙන්ට ගිහිල්ලා SolidWorks download කරගන්න. එතකොට course එක මම session by session videos upload කරනවා. එතකොට ඔයාලට ඒ වීඩියෝ එක refer කරලා ඒ කියන case study එක ඔයාලටත් කරලා බලන්න පුළුවන්. වීඩියෝ විතරක් බලලාමදි ඔයාලා case study එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ case study එකෙන් පස්සේ ඔයාලට පුළුවන් blog එකට ගිහිල්ලා අදාළ reading materials ටික plus ඒ session එකට අදාළ exercises ටිකත් කරලා ඉවර කරන්න. course එක ඉස්සරහට යනකොට ඔයාලට කොතන හරි ප්‍රශ්නයක් ආවොත් මෙන්න මේ Gmail එකට mail එකක් shoot කරන්න. ඉතින් ඒ email වලින් මට පුළුවන් course එක තව repolish කරන්න. ඒත් එක්ක මම ඔයාලට ඒකට answer එක email එකකින් එවන්නම්. බැරිම වුණොත් මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරලා ඔයාට ඒක ලැබෙන්න සලස්වනවා.